අද පාන්දර මාලිනී අක්කට හොඳටම අමාරු වුණා කියලා කෝල් එක ඇවිත් අපි එතනට දුවගෙන යද්දී ඇඳලග මාලිනී අක්කට වෙලා තිබුණ දේ හිතා ගන්න බෑ. කනගාටුවෙන් උනත් වෛද්‍යවරුන්ට මේ අවසන් තීරණය ගන්නම වෙනවා කියලා අපිව දැනුවත් කළා. අසාධ්‍යව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාලිනී ෆොන්සේකා පිළිබඳව ගත් සංවේදී අවසන් තීරණය ගැන එතුමියගේ ළඟ මෙහෙලියක් විසින් මෙසේ සමාජගත කොට තිබුණා. උපුටා ගැනීම. මෙතෙක් වෙනකන් වචනයක්වත් කතා නොකර හිටපු මාලිනී අක්කට අද පාන්දරම යළිත් අසාධ්‍ය වෙලා ඉස්පිරිතාලෙන් අපිට ලැබුණු කෝල් එකත් එක්ක අපි එතනට දුවගෙන ගිහින් බලද්දී මාලිනී අක්කා අමාරුවෙන් ඇස්වල කඳුළු පුරවන් වචනයක් දෙකක් අපිත් එක්ක කතා කළා. 4ට නමලා තියෙන ලියුම් කඩදාසියක් මාලිනී අක්කගේ ගෙදර අල්මාරියේ තියෙනවා කියලා ඒක එයාගේ හිටපු සැමියට බාර දෙන්න කියලා අමාරුවෙන් කතා කරලා අපිව දැනුවත් කළා. මාලිනී අක්කගේ පිළිකා තත්ත්වය අවසාන අධීරයේ උග්‍ර වී තියෙන නිසා මේ වෙනකොට කල්පනාවත් බොහෝසේ අඩුයි. මෙහෙම තත්ත්වයකදී වචනයක් දෙකක් කතා කරපු එකක් ආශ්චර්යයක් කියලා වෛද්‍යවරුනුත් පුදුම වුණා. මේකට කියන්නේ කන්ෆියුෂන් ඩිලේරියම් තත්ත්වය කියලා. කෙතරම් ප්‍රතිකාර කළත් මේ අධීරයේදී එම ඖෂධ වලට ශරීරයේ කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැලු. ඉතින් අකමැත්තෙන් උනත් වෛද්‍යවරුන් අපිව දැනුවත් කළේ මාලිනී අක්කට කැමතිම කෑම කන්න බොන්න දීලා ඇයව ආදරය කරන අයත් සමග කාලය ගත කරන්න ඉඩ හරින්න කියලා. ඇයව මේ අසාධ්‍ය කාල පරිච්ඡේදයේ පුරාවටම සතුටින් තියනව හැරෙන්න වෙන කරන්න කිසිම විකල්පයක් නැහැ කියලා අපිව දැනුවත් කළා. උපුටා ගැනීම අවසන්.